භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඒතං සම්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපතින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝ රත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 20 වන දේශනයයි අදට නියමිතව තිබෙන්නේ. මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා මහා සමුද්‍රයට උපමා කරන ලද්දේ යම්කිසි ගැඹුරු අර්ථයකින් බව තේරුම් කරන්නට අප ගියවර දේශනයේදී උත්සාහ කළා. දියසුලියක් උපමාව අපි ඒකට ඉදිරියට ගත්තා. සංසාර වටයෙන් මිදීම එහෙම නැත්නම් සංසාර වටයේ සිඳීම හරියට දියසුලියක නතර වීම හා සමානයි. සංසාරික දියසුලියේ නතර වීම හා සමානයි. දියසුලියක් මහා මුහුද සාමාන්‍යයෙන් දියසුලිය කියලා කියන්නේ හැරෙන පෑරෙන පාතාලයක් කේන්ද්‍රස්ථානය කරගෙන මහා මුහුද තුල පෞද්ගලික ප්‍රයත්නක් මවාපාන යම්කිසි විපරීත අයථා විතත තත්ත්වයක්. දියසුලිය නිතරම දෙකක් පිළිබඳ හැඟීම ඉස්මතු කර දෙන ද්වයතාවක් අනුව ක්‍රියාත්මක වන විපර්යාසයක්. ඒ ඇතිතාක් අතනක් මෙතනක් තිබෙනවා. මමෙක් පරෙක් තිබෙනවා. ඇතුළත පිටත භේදයක් අන්තෝ ජට බහ ජට අවුල් තත්වයක් දියසුලියකින් පිළිබිඹු කෙරෙනවා. දියසුලියක නතර වීම ද්වයතාවෙන් මිදුන හුදකලා කේවලී තත්වයක්. කේවලී කියන වචනය ගැනත් අපි ඊසපර සාකච්ඡා කළා. හුදකලා කේවලී තත්වයක්. ඒ දියසුලියක නතර වීමත් හා සමගම අර කලින් කියාපු ඇතුළත පිටත භේද අන්තෝ ජට බහි ජට අවුල් ආදී ඒ සියල්ල නිර්වුල් වෙනවා. ඒ සියල්ල නිර්වුල් වූ ශාන්ත තත්වයක් දියසුලියක නතර වීම. එතනක් මෙතනක් කියලා දක්වන්නට බැරි මහා මුහුද විතරයි ඉතුරු වෙන්නේ. මහා මුහුදේ යම්සේද දැන් දියසුලියත් එසේමයි. මේ එසේ වූ බව දියසුලියෙහි නතර වීමමයි, නිරෝධයයි, සංසිඳීමයි. මේ නතර වූ දියසුලිය පිළිබඳ කිසියම් ආකාරයකින් පෙන්වුම් කිරීමක් කරන්නට බෑ. අර කලින් පෙන්වුවා වගේ අතන මෙතන ආදී වශයෙන්. මහා මුහුදේ යථා භව පිළිගත් තථා භව එයයි. මේ තථා භවට අනුව ගිය එහෙම නැත්නම් තථ භවට පැමිණි මේ දියසුලිය දැන් තථාගත නමින් හඳින්වීමට හැමාතින්ම සුදුසු. මේ තථා භව නිසාම තමයි අර තාදී කියන වචනයත් ඊට සම්බන්ධයි, ඊට සමානයි. තථාගතයන් වහන්සේ පිළිබඳව තාදී යන වචනය දෙනවා, තාදිසෝ යන වචනය දෙනවා. එහි තේරුම අපි සිංහල හෝ හිංගල වචනෙන් කියතොත් එහෙව් බව. මේ තථාගතවරයාගේ එහෙව් බව අර අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන අකුප්පා චේතෝ විමුක්තියයි, නිවනයි. තථාගතවරයා මරණින් මත්තේ වෙයිද නොවේයිද ආදී චතුස්කෝටි ප්‍රශ්න නැත්නම් සතර කොන් ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක්නිසාද යන්න අපි ගියවර දේශනාවේදී ඉදිරිපත් කළ සූත්‍ර කොටස් වලිනුත් බොහෝ දුරට පැහැදිලි වෙන්න ඇති. දිත්තේව ධම්මේ සත්‍යතෝ තේතතෝ
තථාගතේ අනුපලබ්ධ්‍යමානේ ditu දැමියෙහිදීම ඇත්ත වශයෙන්ම ස්ථිර වශයෙන්ම තථාගත කෙනෙකු නොලැබෙන කල්හි යන දේශනා පාඨයෙන් හැඟෙන ආකාරයට ජීවමානව සිටියදී ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙකුන් නොලැබෙන නැති නිසා මරණින් මත්තේ තථාගතවරයාට කුමක් වේද යන ප්‍රශ්නයේ පවා අර්ථ ශූන්‍ය බව නිගමනය කරන්නට අපට සිද්ධ වුණා. ඒ වගේම උපේචහං ඒතරහිත දුක්ඛං චේව පඤ්ඤපේමි කලිනුත් දැනුත් මම දුකක් සහ දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං උපේචහං ඒතරහිත දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං කලිනුත් දැනුත් මම දුකක් සහ දුකෙහි නිරෝධය පමණක්ම පෙන්වා ලමි කියන ඒ බුද්ධ වචනේ අනුව ඒක තීරණාත්මක ඒ බුද්ධ වචනේ අනුව අපට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දීමේදී සත්පුද්ගල ව්‍යවහාරයෙන් පිටින්ම ඉවත් කරලා ඒ වෙනුවට ධර්ම ස්වභාවය පමණක්ම බුදු ධර්ම ස්වභාවය පමණක්ම මතු කර දෙන චතුරාර්ය සත්‍ය දේශනාව උපකාර කරගෙන මේ ප්‍රශ්නය විසඳු බවයි. මේ සත්පුද්ගල ව්‍යවහාරය පිළිබඳව අපි ටිකක් ගැඹුරින් සලකා බලන්න සිදු වෙනවා. මක්නිසාද තථාගතවරයා නැtei කියලා කිව්වහම බොහොම දෙනෙකුට බිහිතියකුත් ඇති වෙනවා. මේ කුමන අර්ථයෙන්ද මේක කියන්නේ කියන එක තේරුම් ගැනීමට. මේ සත්‍ය කියන වචනයට බුදුරජාණන් වහන්සේ දීවදාල අලුත් නිරුක්තියක්, අමුතුම නිරුක්තියක් අප ගියවර දේශනයේදී අර රාජ සංයුක්තයෙන් උපුටා දැක්වුවා. රූපේ කෝ රාධ සති රූපේ කෝ රාධ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්ති යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. රාධ රූපේහි මේක ස්කන්ධය ගැන ඒ දිගටම කියවෙනවා. මේ රූපේහි යම් රාගයක්, යම් ඡන්දයක්, යම් නන්දියක්, යම් තණ්හාවක් වේද ඒ රූපේහි ඇලුනේ වෙසසින්ම ඇලුනේ එහෙයින් ඒ බඳු ඒ ඇලුණු පුද්ගලයාට සත්වයයි ව්‍යවහාර කරනු ලැබේ. මෙතන අර සත්ත්‍ය කියන වචනයට සම්බන්ධ කරලා මේ අර ප්‍රාසයක් අනුව එක සමාන විදියට ශබ්ද වෙන නිසා ඒ අනුවයි බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දීලා තියෙන්නේ. රූපේ සත්ත්වෝ විසත්ත්වෝ. අර සත්ත්වෝ විසත්ත්වෝ කියලා කියන්නේ රූපෙහි ඇලුණු, විශේෂයෙන් ඇලුණු. එතනත් කියන සත්ත්‍ය කියන වචනයක්. ඉතින් මේ සත්‍ය කියන එකට විශේෂ නිරුක්තියක් මේ බුදුරජාණන් වහන්සේ දීලා දාලේ. එතකොට මේ සත්‍ය කියන වචනය ඒ නිරුක්ති ගැන කල්පනා කරලා බලනවා නම් ඒ මානව ඉතිහාසයේ මුල් කාලේ ඉඳලම මේ සත්ව කියන වචනයට ඉතාම විශේෂ තැනක් ලැබුණා. සත් අසත් ආදී මේ පදාර්ථ වශයෙන් ලෝකයේ යම්කිසි සත්‍ය දෙයක් තිබෙනවා කියන හැඟීම දෙන වචනයක් මේ සත්ව කියන වචනය. සත්ත්‍ය කියන වචනෙට සත්ව කියලා සංස්කෘතෙන් එහෙම තියෙනවා. ඔය තිබෙනවා කියන අර්ථය හඟවන සත් ආදී ක්‍රියා රූප, ප්‍රදන්ත රූප ආදී ඒවා ආශ්‍රයෙන් මේ පද දෙකක් හැදෙනවා සත්‍ය සත්ව. දැන් සත්‍ය කියලා කියන්නේ ඇත්ත. ඇති දෙය කියන එක. ඒ වගේම සත්ව කියන්නේ ඇත්තා. ඇති බවක් හඟවන එහෙම නැත්නම් ඇති බවට ප්‍රතිචාරයක් නගන තැන කියලා ගන්න පුළුවන් අපිට. එතකොට සත්ව මේ අර සත්වයාගෙත් මේ සත්‍ය බවක් තිබෙනවා කියන ඒ විදිහට ඒකාන්ත සත්‍යතාවක් සත්‍ය කියන වචනයට කාලාන්තරයක් තිස්සේ ආරෝපණය වෙලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දීවදාල අලුත් නිරුක්තියට අනුව සත්‍ය කියන වචනයට ලැබෙන්නේ එක්තරා සීමිත සාපේක්ෂක වටිනාකමක් පමණයි. සීමිත සාපේක්ෂක වටිනාකමක් පමණයි. දැන් අර රාජ සංයුක්තයේ පාඨයෙන් අපට හැඟෙනවා ඒ රූප ආදී එක් ස්කන්ධය පිළිබඳව ඡන්දයක්, රාගයක්, නන්දි කියලා කියන සතුටු වීමක්, තණ්හාවක් ඇතිතාක් ඒ තණ්හා වශයෙන් ඇලීමක් ඇතිතාක් සත්වයක් ඇත. ඒ බඳු ඇලීමක් නැති වූ විට සත්වයක්ද නැත. ඒකයි අර සීමිත සාපේක්ෂක වටිනාකමක් කිව්වේ. සාපේක්ෂක කියලා කියන්නේ පරස්පරාපේක්ෂක ආදී වශයෙන් අපි වචනය යොදන සමහර විට යම්කිසි දෙයක් මත රඳා පවතින දෙයක්. ඒකාන්ත දෙයක් නෙවෙයි යම්කිසි දෙයක් තවත් දෙයක් උඩ රඳා පවතින දෙයකටයි සාපේක්ෂක කියලා කියන්නේ. ඒක නිසා මේක සීමිතයි.
එතකොට කුමක් උඩට රඳා පවතින්නේ? අර ඇලීම උඩ. රූප ආදී එක් ස්කන්ධය පිළිබඳව ඇලීමක් තිබෙන තාක් සත්වයක් ඇත. ඒ බඳු ඇලීමක් නැති වූ ඊට සත්වයක් නැත. එතකොට මෙන්න මේක නම් తত্ত্বය මෙයින් අපිට තේරුම් ගන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ දුන්න මේ සත්‍ය කියන මේ වචනේ දුන්න නිරුක්තිය අනුවම මේ තථාගතයන් වහන්සේ සත්වයක් නොවෙන්නේ මක් නිසාද කියලා. අපි එදා යන්තමින් අර උපුටා දැක්වුවා ඒ රාද සූත්‍රයේම එක්තරා උපමාවක් අපිට ඒක වැඩිම විස්තර කරන්න බැරි වුණා. ඒ උපමාව අනුව අර කුඩා දරු දැරියන් ඒ අර කියාපු අර නිර්වචනය එහෙම නැත්නම් විග්‍රහයට පසුව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ උපමාවක්. සේයථාපිරාද කුමාරකාවා කුමාරිකායෝවා පංසුවගාරේහි කීලන්ති ඔය සෙල්ලම් ගෙවල් වලින් වැලි ගෙවල් වලින් සෙල්ලම් කරන කුඩා දරු දැරියන් ගැන උපමාවක් බුදු පියාණන් වහන්සේ දෙන්නේ. ඔවුන් තුල ඒ දරු දැරියන් තුල අර සෙල්ලම් ගෙවල් පිළිබඳව රාගයක්, ඡන්දයක්, නන්දියක්, තණ්හාවක්, පරිලාහ නම් වූ දැවිල්ලක්, පිපාසයක්, ආසාවක් ඇතිතාක් ඔවුන් ඒවා සමග ඒවාට ඒ සෙල්ලම් ගෙවල් වලට ඇතුල් වෙනවා, ඒවා සමග ක්‍රීඩා කරනවා, ඒවා ධනෙ හැටියට සැලකනවා, ඒවා මගේ කියා ගන්නවා, කේලායන්ති ධනායන්ති ආලයන්ති කේලායන්ති ධනායන්ති මමායන්ති. නමුත් යම් කිසි අවස්ථාවක නුවණ මුහු කරා ගිහිල්ලා අර තෘෂ්ණාවත් ඉවත් වුණා නම් අර සෙල්ලම් ගෙවල් පිළිබඳව ඔවුන් මොකද්ද කරන්නේ? හත්තේහිච පාදේහිච අත්පාවලින් විකිරාන්ති විධමන්ති විද්ධංසෙන්ති විකීලනිකං කරොන්ති. ඒවා විසිරුව හරිනවා, බිඳ දමනවා, විනාශ කරනවා, තවත් සෙල්ලම් කරන්න බැරි තත්යකටපත් කරනවා. එතකොට අර දරුවන්ට අර අවිද්‍යාවත් දැන් අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා මේ උපමාවේ අර්ථය අවිද්‍යාවත් තෘෂ්ණාවත් ඇතිතාක් අර කුඩා දරුවන්ට අර සෙල්ලම් ගෙවල් ඇත්ත සත්‍ය දේවල් ප්‍රඥාව උදා වෙලා තෘෂ්ණාව ක්ෂය වුණු හැටි ඒවා අසත්‍යයි. ඒක නිසා තමයි වුන් මේවා බින්ද දැම්මේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තමයි සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනය අර පංචස්කාර රූප ආදී එක් ස්කන්ධය පිළිබඳව අල්මක් යදිතා ඒවා යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිළිසිඳ නොදන්නාතා ඔවුන්ට ඒවා සත්‍යයි. ඔවුන් ඒවා අල්ල ගැනීම නිසාම ඔවුන් ඒවායින් බැඳිලා. ඒක නිසා තමයි ඔය කර්ම ආදී වශයෙන් පින්පව් ආදී වශයෙන් ඒ හැම එකක්ම සත්‍ය වෙන්නේ එතන ඉඳලා. ඒකට ඇලීම නිසාම මේ හැම එකක්ම සත්‍ය වෙන්නේ. උපාදාන පත්‍ය භවෝ කියන අදහසමයි මෙතන කියවෙන්නේ. අල්ලා ගැනීම නිසාමයි ප්‍රයත්නක් පවතින්නේ. එතකොට මේ ඇලීම කියන අදහසේ තියෙන්නේ ඔන්න ඔය ගැඹුරු අදහස. තේරුමයි. නමුත් යම් කිසි අවස්ථාවක ප්‍රඥාව පහළ වෙලා අර කියපු අර තෘෂ්ණාව ක්ෂය වුණා නම් ඒ අවස්ථාවේ ඒව සියල්ලම අසත්‍යයි. සත්‍යයකුත් නැහැ. සත්‍ය බවක් නැති නිසා සත්‍යයකුත් නැහැ. එතකොට මේ විවරණ මාර්ගය අපිට තවදුරටත් පැහැදිලිව හෙළි කරන හොඳම වටිනා සූත්‍රයක් තමයි නිදාන සංයුක්තයේ කච්චායන ගොත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය විවරණය කරපු ආකාරය. එතන දීර්ඝ සූත්‍රය අපි කලින් අවස්ථාවකට සුපුටා දැක්වුවා. දැනට ඕන කරන ටික අපි ගත්තොත් එළියට දුක්ඛමේව උප්පජ්ජමානං උප්පජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති इति න කංඛති න විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේ වස්සෙත් හෝති ඊතාවතා කෝකච්ඡායන සම්මාදිට්ඨියෝති. උපදනී දුකක්ම උපදී නිරුද්ධවන්නේ දුකක්ම නිරුද්ධ වෙයි යනුවෙන් දැනගෙන සැක නොකරයි දෙගිඩියා පහල කර නොගනි විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේ වස්ස හෝති. අපරප්‍රත්‍ය ඥානය කියලා කියන්නේ අනුන් කෙරෙහි අනුන් නිසා අනුන් කියනකට ගද්දෙන් පිළිගන්න එකක් නෙවෙයි. පරප්‍රත්‍ය නැතිව ආත්ම ප්‍රත්‍යක්ෂ තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තු විදිහේ ඥානයක් ඒ ආර්ය බුද්ධලයාට ඇති වෙනවා. අපරප්පච්චය ඥානං ඒවා අසෙතෝති මේ කාරණය පිළිබඳව දුක නිරෝධයක් පමණක්මයි මෙතන තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඥානමේ වස්සෙත් හෝති මේ විදිහේ ඥානයක් ඇති වෙනවා. ඊතාවතා කෝකච්ඡායන සම්මාදිට්ඨිය මේ පමණකින් ය කෙනෙක් සම්මාදිට්ඨියත් එක්වන්නේ මේකයි සම්මාදිට්ඨිය කියන එක. ඒකට මෙතන මේ කියවෙන්නේ මේ මාර්ග ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය. සම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මම මාගේ ආදී වශයෙන් ඒවා උඩ දුවන සම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි මේක. ලෝකෝත්තර සම්මාදිට්ඨිය.
ධර්ම ස්වභාවය හෙළි කරන සම්මාදිට්ඨියයි. එතකොට මෙන්න මේ ධර්මතාව තේරුම් නොගැනීම නිසා ඒ බුද්ධ කාලයේ සිටි මහාන බමුණන් වෙන එකක් තමයි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදියෙක් හැටියට චෝදනා කළා, අභූත චෝදනා එල්ල කළා. එහෙමත් නැත්නම් අනිත් ප්‍රතික්‍රියාව කුමක්ද? මේක උච්ඡේදවාදයක් කියලා බයි ශාස්ත්‍රවාදයක් බදාගත්තා. එතකොට බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් වල මේ චෝදනාවට පිළිතුරු දුන්නා. දැන් අලගද්දුම සූත්‍රයේ බඳු අවස්ථාවක් සඳහන් වෙනවා. පළමුවෙන් බුදු පියාණන් වහන්සේ මේ විමුක්ත පුද්ගලයා, මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා හඳුන්වනවා පද කීපයකින් අරියෝ පන්නද්ධජෝ පන්නභාරෝ විසංයුක්තෝ කියලා. ඒ කියන්නේ අස්මිමානිය ප්‍රහීන කරාට පස්සේ ඒ පුද්ගලයා හඳුන්වන්නේ අරියෝ පන්නද්ධජෝ. මානධජය බිමෙහෙළු පන්නභාරෝ පංචස්කන්ධ භාරයේ බිම තැබූ විසංයුක්තෝ භව සංයෝජන වලින් මිදුණු, බැමි වලින් මිදුණු තැනැත්තා හැටියට හඳුන්වනවා. එබඳු මේ පුද්ගලයා පිළිබඳව ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එවං විමුක්ත චිත්තං කෝ භික්ඛවේ භික්ඛුං සහින්දා දේවා සපජාපතිකා සබ්‍රහ්මකා අන්නේසං නාදිගච්ඡanti ඉදං නිසිතං තථාගතස්ස විඥානಂತಿ තං කිස්ස හේතු දිත්තේවහං භික්ඛවේ ධම්මේ තථාගතං අනනුවිජ්ජෝති වදාමි. එවං වාදින් කෝමං භික්ඛවේ එවං අක්ඛායින් ඒකේ සමන බ්‍රාහ්මණ අසතා තුච්ඡා ඉදේකේ සමන බ්‍රාහ්මණ අසතා තුච්ඡා මුසා අභූතේන අභාතික්ඛන්ති වේනිකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤපේති. ඒ ටිකේ තේරුම මෙසේ විමුක්ත වූ විමුක්ත සිත් ඇති ඒ භික්ෂුව පිළිබඳව ඉන්ද්‍ර දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී දෙවියෝ සහිත දෙවිවරු මේ විමුක්ත පුද්ගලයාගේ මේ තථාගත වචනේ යොදනවා. විමුක්ත පුද්ගලයාට අවිශේෂයෙන් පොදු වශයෙන් මේ තථාගතවරයාගේ සිත මිනම් දෙයක් අරමුණු කර තිබෙනවා කියලා දැන ගැනීමට සොයා බලන්නා වූ සොයාගත නොහැකි වේ. මක් නිසාද මේ කුමක් නිසාද කියලා මා විස්තර කරනවා නම් දිත්තේවාහම් භික්ඛවේ තථාගතං අනනුවිජ්ජෝති වදාමි. දිතු දෙමින් හිදීම තථාගතවරයා සොයාගත නොහැක්කේ, දැනගත නොහැක්කේ කියන මේ නිසායි ඒ බඳු ඒ තත්ත්වයක් තිබෙන්නේ. දෙවියන්ට හිම සොයා ගන්න බැරි. මා මේ විදිහට ප්‍රකාශ කරන ධර්මයක් පිළිබඳව මේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මට අසත්‍ය වූ අභූත වූ චෝදනාවක් නගනවා. වේනයිකෝ සමනෝ ගෝතමෝ ශ්‍රමණ ගෞතමයන් සත්ව විනාශය පිළිබඳ පිනිස දේශනා ධර්ම දේශනා කරන්නේ වේනයිකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤපේති. ඇත්තා වූ සත්වේකුගේ සත්‍ය වශයෙන් සිටින්නා වූ සත්වේකුගේ උච්ඡේදය විනාශය නොපැවැත්ම පනවාලනවා කියලා මේ විදිහට අභූත චෝදනාවක් කරනවා කියලා මා නොකියන දෙයකට මෙහෙම චෝදනා කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා අවසාන වශයෙන් අර නිගමන පාඨය නැවතත් ඉදිරිපත් කරනවා අනුරාධ සූත්‍රයේදී කළා වගේ උද්දේචාහම් භික්ඛවේ තරහිච දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං. එදත් අදත් කලිනුත් දැනුත් මම කරන්නේ මෙච්චරයි. දුකක් සහ දුකෙහි නිරෝධයකුත් වෙනවා පඤ්ඤාලන්න එක විතරයි මා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ දේශනා කළා තිබුණ නමුත් වෙන එකක් තමයි අටුවාචාරින් වහන්සේ පවා මේකට නිසි විවරණය දෙන්න බය වුණු බවයි පෙන්නේ. එක්තරා විදිහක පසුබට වීමක් වුණා ඇතිවයි මේ විවරණයට බහින්නේ. ඒ බව අපට හෙළි වෙනවා ඒ දුන්න විවරණයෙන්. තථාගතස්ස කියන වචනය මේ සූත්‍රයේ තථාගතස්ස කියන වචනයට අටුවාව දෙන ඒ පపంచ සූදනී අටුවාව දෙන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. තථාගතස්සාති එත්ථ සත්වෝපි තථාගතෝති අධිප්පේතෝ උත්තම පුද්ගලෝ කීනාසවෝ. මෙතන මේ තථාගත කියන වචනේ යොදලා එතන යෙදෙන තිබෙන්නේ සත්වයා කියන එකටත් ඒ සත්වයා කියන අදහසත් මින් හැඟෙනවා. ඒ වගේම උත්තම පුද්ගල වූ ශීනාශ්‍රවයන් වහන්සේත් මින් හැඟෙනවා කියලා එතන අර්ථ දෙකක් දෙනවා. ඊළඟට අර අනනුවිජ්ජෝ කියන වචනේ තේරීමේදී අනනුවිජ්ජෝති අර්ථ දෙකක් දෙනවා එතෙන්ට. අසංවිජ්ජමානෝවා අවින්දෙය්‍යෝවා අසංවිජ්ජමානෝවා අවින්දෙය්‍යෝවා තථාගතෝතිහි සත්‍යේ ගහිතේ අසංවිජ්ජමානෝති අත්ථෝ වට්ටති. කීනාසවේ ගහිතේ අවින්දෙය්‍යෝති අත්ථෝ වට්ටති.
ඊළඟට කියන් තේරුම් කරන්නේ කොහොමද මේ අනනුයජ්ජෝ කියන එකේ අර්ථ දෙකක් තිබෙනවාය. තථාගතයන් මේ තථාගත කියන පදය සත්‍යයා කියන හැඟීම අදහසෙන් ඉදිරි සඳහන් වෙන තැන්වලදී අසංවිජ්ජමානෝ කියන අර්ථය ගැලපෙනවා. අසංවිජ්ජමානෝ කියලා කියන්නේ විද්‍යමාන නොවන, දක්නට නොලැබෙන, කොහෙත්ම නැති කියන එක. අර කලින් අපි අර අනුපලබ්ධ්‍යමාන කියලා කිව්වා වගේ කොහෙත්ම නැති. එතකොට ඒක එක අර්ථයක්. අනිත් අර්ථය අවින්දේයෝ කියන එක තෝරන්නේ සොයාගත නොහැකි, දැනගත නොහැකි. ඒ කියන්නේ ඉන්නව නමුත් දැනගන්න බෑ. ඔන්න ඔය විදිහ අර්ථ දෙකක්. එතකොට ක්ෂීණ සත්වයා තථාගත શબ્දයෙන් සත්වයා හැඳින්වෙන තැන්වලදී අපි ගන්න ඕනේ විද්‍යමාන නොවන කොහෙත්ම නැති කියන එකය. තථාගතයන් වහන්සේ හැඳින්වෙන තැන්වලදී සොයාගත නොහැකි, ඉන්නවා නමුත් සොයාගත නොහැකි කියලා ওই විදිහට අර්ථ දෙකක් එක වචනේ දෙතැනක දෙආකාරයකින් තෝරා ගැනීම තේරීම වටී කියලා අටුවාචාරින් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා. ඊළඟට ඒක තහවුරු කරන්න, තවදුරටත් ඒක තහවුරු කරන්න බුද්ධ වචනයක ස්වરૂපයෙන් ශ්‍රී මුඛයට ආරෝපණය කරන අටුවාචාරින් වහන්සේ මෙන්න මෙහෙම විවරණයක්. භික්කවේ අහං ධර්මානකං යේව කීනාසවං විඥාන වශයෙන් ඉන්දාදිහි අවින්දියං වදාමි. නහි සයින්දා දේවා සබ්‍රහ්මකා සපජාපතිකා අන්වේ සන්තෝපි කීනාසවස්ස විපස්සනා චිත්තං වා මග්ග චිත්තං වා ඵල චිත්තං වා ඉදං නාම ආරම්මණං නිස්සාය වත්තති इति ඥානිතුං සක්කොන්ති තේ අපටිසන්ධිකස පරිණිබුතස කිං ඥානිස්සanti. ඔන්න ඔක අටුවාචාර්යන් වහන්සේ ඉදිරිපත් කරන තර්කයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනයක් හැටියට ඉදිරිපත් කරන්නේ. මහණෙනි භික්කවේ මහණෙනි අහං ධර්මානකං යේව කීනාසවං මේ ජීවමාන ක්ෂීනාශ්‍රයන් වහන්සේ පවා විඥාන වශයෙන් උන්වහන්සේගේ විඥානය පිළිබඳව අර ඉන්ද්‍රාදී දෙවිවරුන් විසින් සොයාගත නොහැක්කයි කියන්නේ. මක්නිසාද ඉන්ද්‍රදේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී දෙවිවරු සොයා බලන්නාහු නමුත් මෙනම් දෙයක් ආශ්‍රය කරගෙන තථාගතවරයාගේ විඥානය තිබේ, ක්ෂීනාශ්‍රවයන් වහන්සේගේ විඥානය තිබේ කියලා දැනගන්නට නොහැකි වෙනවා. එහෙම දැනගන්නට නොහැකි නම් අර පිළිසිඳ නොගෙන පිරිනිවන් පෑව තථාගතයන් ක්ෂීනාශ්‍රවයන් වහන්සේගේ විඥානය කොහොමනම් දැනගනිද්ද කියලා ওই විදිහටයි අටුවාවේ තෝරන්නේ. ඒ කියන්නේ මේ ජීවමානව සිටිද්දි දෙවියන්ට සොයාගන්න බෑ. ඉතින් කොහොමද අර පිරිනිවන් පෑවට පස්සේ සොයාගන්නේ? ඉතින් කියන්නේ පිරිනිවන් පෑවට පස්සේ කොහොම නමුත් ඉන්නව නමුත් සොයාගන්න බැරි අඩුපාඩුවයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විවරණ මාර්ගින අපිට පේනවා අර භාෂා ව්‍යවහාරය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අංශයක් තේරුම් නොගැනීම නිසායි මේ අටුවාචාරින් වහන්සේ මේ තරම් පසුබට වීමකින් මේ විදිහට දෙගිඩියාවකින් වගේ මේ විදිහේ විවරණයක් ඉදිරිපත් කරන්නේ. අර බුදුරජාන් වහන්සේ ඊටාම කෙලින්ම ප්‍රකාශ කළ ඒ ප්‍රකාශනීය බල සම්පන්න වැඩි. සමහර විට ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවන්. නමුත් ධර්මානුකූල නැහැ. සම්මාදිට්ඨිය එතන නැහැ. එතකොට මෙන්න මේ කියපු විවරණය මෙතනින් අපට හැඟෙන්නේ මෙතන අපි විග්‍රහ කරලා බලනවා නම් මේ සූත්‍ර කොටස ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කළ අර අස්මිමානය ප්‍රහීන කිරීමෙන් අර විමුක්ත භික්ෂුව පිළිබඳව විශේෂ වෙනසක් සිදු වුණා කියලා. අස්මිමානයේ අර මාන ධජ බිමෙහෙළු පංචස්කන්ධ භාරය අතහැරි ඊළඟට භව සංයෝජනෙන් මිදුණු ඒ තථාගතවරයා ඒ විමුක්ත භික්ෂුව පිළිබඳව හඳුන්වන්න බැරි එහෙම නැත්නම් සොයාගන්න බැරි තත්වයක් ඇති වෙන්නේ මක්නිසාද අපි කලින් ප්‍රකාශ කළා අර මුළු මහත් ව්‍යාකරණ රටාවටම මූලික වන්නේ අස්මි කියන වචනයයි. අස්මි කූඤ්ඤය. උත්තම පුරුෂය ඇති වුණාට පස්සේ තමයි ඊට එහා ප්‍රථම පුරුෂයත් මධ්‍යම පුරුෂයත් ඇති වෙන්නේ. ওই විදිහට ව්‍යාකරණ රටාවට අස්මි කියන එක මුලයි. එතකොට ඒ මූලික කූඤ්ඤයම ඉගිල්ලුව දැම්මට පස්සේ අර කියාපු අර කලින් දියසුලියක් පිළිබඳව හැඳින්වපු අවස්ථාවේ ඒ කාරණාමයි මෙතෙන්දී මේ විමුක්ත භික්ෂුව පිළිබඳව කියන්න සිද්ධ වෙන්නේ. ද්වේතාවනුව ගිය වටයක් නැහැ. දෙකක් නැහැ. වටරවුමේ කරකැවෙන්නේ. එහෙම වටරවුමේ කරකැවීමක් නැති නිසාම මේ පිළිබඳව පැනවීමක් කරන්නට බෑ. වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය කියලා අපි කලින් සඳහන් කළ පාඨයේ කියවෙන්නේ රහතන් වහන්සේලා පිළිබඳව විමුක්ත භික්ෂුන් වහන්සේලා පිළිබඳව තථාගතයන් වහන්සේලා පිළිබඳව පැනවීමට වටයක් නැත. වටරවුමේ කරකැවීමක් නැත. එතකොට මෙන්න මේ தত্ত্বය නිසායි ඒ තථාගතයන් වහන්සේ දිටු දෙමින් ඉදෙන ජීවමානව සිටියදීම අර සත්ව తත්වයෙන් තොරයි. සත්වයක් නොවේ.
සත්‍යයක් නෙවෙයි කියන එක එතන හැංගෙන්නේ. අර සාමාන්‍ය ව්‍යවහාර මාත්‍ර වශයෙන් එහෙම ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. නමුත් ඇත්ත తත්වය අරකයි මක්නිසාද ඒ ප්‍රශ්නේ අසන පුද්ගලයා අර සත්‍ය කියන වචනේ වැරදි අර්ථයෙන් තේරුම් ගත්ත බව හොඳට හෙළි වෙන අවස්ථාව තමයි තථාගතවරයා මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්න කිරීමම. ඉතින් හැගෙන්නේ තථාගතවරයෙක් ඉන්නවා කියන එකයි. ඉන්නවා නම් මරණයට පස්සේ එක්කෝ නැති වෙන්න ඕන, එහෙම නැත්නම් දිගටම ඉන්න ඕන. ඔන්න ඒ විදිහේ අර ව්‍යාකරණය පිළිබඳ ඊටාම මේ භාෂා ව්‍යවහාරය පිළිබඳ ඊටාම ගැඹුරු අංශයක් මෙතන තිබෙනවා. මේක යටින් තිබෙනවා. ඊළඟට මේ අටුවාවේ අර විදිහට ප්‍රකාශ කරනවා දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයා ගන්න බෑයි මේ තථාගතයන් වහන්සේ කියලා. ඊළඟට ඒ වගේම තව කාරණයක් තමයි මේ විදිහට හඳුන්වන්නට බැරි වීමට හේතුව අර තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ප්‍රහීන කිරීමමයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒ කියන්නේ සත්ව පුද්ගල ව්‍යවහාරය අර්ථවත් කරන ඇලුම් බැඳුම් පැටලුම් කිසිවක් තණ්හා වශයෙන් ඇලීම, මාන වශයෙන් බැඳීම, දිට්ඨි වශයෙන් පටලැවීම අර විමුක්ත පුද්ගලයා තුළ නැහැ. අන්න ඒක නිසා තමයි අර විදිහට අර හඳුන්වන්න බැරි. එතකොට ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයාගන්න බැහැ කියලා මේ විදිහට මේ සූත්‍රයේ සඳහන් වුණා. තවත් අමුතු විදිහේ සූත්‍ර කොටසක් අපට හමු වෙනවා. දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රය. එතෙන්දී බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ ගැන මෙන්න මේ ප්‍රකාශයක් කරනවා. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානයේදී අර සියලු දෘෂ්ටි ඒ බ්‍රහ්මජාලයට බඹදැලට අහු කළා ඒවා නිෂ්ප්‍රභා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. උච්චින්න භවනිත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිට්ඨති. යාවස්ස කායෝ ඨස්සති. තාවනං දක්ඛින්ති දේව මනුස්සා. කායස්ස බේදා උද්ධං ජීවිත පරියාදානා නනං දක්ඛින්ති දේව මනුස්සා. සේථා භික්ඛවේ අම්බපිණ්ඩියා වන්ටච්චින්නාය යානිකානිචි අම්බානි වන්ටපටිබද්ධානි සබ්බානිතානි තදන්මයානි භවಂತಿ. ඒවමෙව කෝ භික්ඛවේ උච්චින්න භවනිත්තිකෝ තථාගතස්ස කායෝ තිට්ඨති. යාවස්ස කායෝ ඨස්සති. තාවනං දක්ඛින්ති දේව මනුස්සා. කායස්ස බේදා උද්ධං ජීවිත පරියාදානා නනං දක්ඛින්ති දේව මනුස්සා. මහණෙනි තථාගතයන් වහන්සේගේ කය සිඳින ලද භවනිත්‍ය ඇතිව තිබේ. භවනිත්‍ය කියලා කියන්නේ තණ්හාව. එතකොට භවනිත්‍ය සිඳන ලදුව තථාගතයන් වහන්සේගේ කය ඔහේ තිබේ. කය තිබේ. යාවස්ස කායෝ ථස්සති තාවනං දක්ඛින්ති දේව මනුස්සා. තථාගතයන් වහන්සේගේ කය ඇතිතා යම් තාක්කල් කය තිබෙනවද? ඒ තාක් දිව්‍ය මිනිස්යෝ උන්වහන්සේව දකි. කායස්ස බේදා උද්දන් ජීවිත පරියාදාන. කය බිඳී යාමෙන් පසුව ජීවිතය කෙලවර වීමෙන් මත්තේහි නනං දක්ඛින්ති දේව මනුස්සා. දිව්‍ය මිනිස්යෝ උන්වහන්සේව නොදකි. ඊළඟ උපමාව දෙනවා. සේයථා භික්ඛවේ යම්සේ මහණෙනි අම්බපිණ්ඩියා වන්ටච්චින්නාය නටුව සිඳලූ අඹවල්ලක යානිකානිච අම්බානි වන්ටපටිබද්ධානි යම්තාක් අඹගෙඩි ඒ අඹවල්ලේ ඒ නටුවට සම්බන්ධ වී තිබුණාද සබ්බානිතානි තදන්මයානි භවಂತಿ. ඒවාතර නටුව කපනකොට ඒ අඹවල්ලේ ඒ අඹ ටිකත් ඒ අනුවම යනවා. ඒ කියන්නේ ඒවත් සිඳලු තත්ත්වයටපත් වෙනවා. එසේම අර උච්චින්න භවනෙත්තිකෝ තථාගතයන් වහන්සේගේ කය තිබෙන්නේ සිඳින ලද භවනෙත්තිය ඇතිව. භවනෙත්තිය සිඳන ලදුවයි තිබෙන්නේ. කියලා මෙන්න මෙතනින් මේ විදිහට උපමා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන කියන හැටියට දිව්‍ය බ්‍රහ්මාදීන් දකින්නවා තථාගතයන් වහන්සේ ජීවමානව සිටිනකොට. නමුත් මේක අපි තේරුම් ගත යුත්තේ අර කලින් දැක්වූ අර උපමා කීපය අනුවයි. අර මුලින් සිඳින ලද ගස උගුලා කෙලින් තබන ලද තල් ගස පිළිබඳ උපමා ඒ බුදු පියාණන් විමුක්ත පුද්ගලයාගේ එක් එක් ස්කන්ධය පිළිබඳව සඳහන් වෙන්නේ රූපාදී ස්කන්ධයන් අර උච්චින්න මූල තාලාවත්තුකත ඔය විදිහට. එතකොට අන්න දැන් තල් ගහක් එහෙම උගුලලා තියෙනකොට ඈතදී කියන හිතන්නේ මේක මේ පැලවෙන මේ වැඩෙන තල් ගසක් කියලා. මුලින් සිඳින ලද ගසක් ඈතදී දකින්න කෙනෙක් හිතනවා මේක ඇත්ත වශයෙන්ම මේක ගසක් කියලා. ওই විදිහටම ඒ උපමා ඒ අදහසම තමයි මෙතන මේ අඹවල්ල පිළිබඳ උපමාවෙත් තිබෙන්නේ. නටුව කපන ලද අඹවල්ලක් වගේ. මේක මේ දෙවියන් මිනිසයන් දකින්නවා කියලා කියන්නේ කුමක් නිසාද? දිව්‍ය මිනිසයන් තථාගතයන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ අර ශාරීරිය දැකීම, කය දැකීම. තථාගතයන් වහන්සේ දකින්නවා කියලා මේ බොහොම දෙනෙක් කල්පනා කරන්නේ අන්න කය දකින්න තා. ඒ වගේම මේ සූත්‍රයෙන් අන්න සඳහන් වෙන්නේ නැහැ අර අවුරුදු 5000කට පස්සේ තථාගතයන් වහන්සේ ආයෙ අපිට දකින්න ලැබෙනවා. කොහොම හෝ වේවා දැන් මෙතන පෙන්눔 කරනවා මෙතන යම්කිසි ගැඹුරු ධර්මයක් මේක යටින් තිබෙනවා. ධර්මාවබෝධය සඳහා ඊටාම උපකාර වෙන සම්මාදිට්ඨිය පිරිසුදු කර ගැනීමට ඊටාමත්ම උපකාර වෙන කාරණයක්
මේ තථාගත ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ පිළිතුරු නොදීම පිළිබඳව කාරණේ මේ ප්‍රශ්නේ ගැඹෙලා තිබෙන බව අපිට හිතා ගන්න පුළුවන්. මේක ඊටාත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේන යමක සූත්‍රය. යමක සූත්‍රය. යමක නෙමෙති භික්ෂුන් වහන්සේ කෙනෙකුට එක්තරා පාපක දෘෂ්ටියක් කියලා ඒක කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් වගේ වැරදි අදහසක් ඇති වුණා. ඒ යමක භික්ෂුන් වහන්සේ කල්පනා කළා තතං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසවෝ භික්ඛු කායස භේදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අනුව කීනාසව භික්ෂුව කය බිඳී යාමෙන් පසු මරණින් මත්තේ උච්ඡේද වෙයි. කය බිඳී යාමෙන් පසු උච්ඡේද වෙයි මරණින් මත්තේ නොවේ යන්න ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද හැටියට මම තේරුම් ගනිමි කියලා ওই විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විමුක්ත භික්ෂුව මරණින් මත්තේ උච්ඡේද වෙනවයි කියන අදහසයි කියලා ওই විදිහට කියමින් ගියා අර යමක භික්ෂුව. යමක ස්වාමීන් වහන්සේ. මේක අහලා අනිකුත් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ දෘෂ්ටිය ඉවත් කරන්න බොහොම උත්සාහ කළා. එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා ඒ විදිහට උත්සාහ කළා. නමුත් බැරි වුණා. බැරි වුණාම මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ සංඝයා වහන්සේලා ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරාධනා කළා මෙන්න මෙහෙම අපේ මේ යමක ආයුෂ්මතුන් වහන්සේට මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා මේක දුරු කරුණා කරලා ඇවිල්ලා දුරු කරන්නයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මෙතෙන්ට වැඩම කරලා යමක මේ කියන ස්වාමීන් වහන්සේකින් මෙහෙම දෘෂ්ටියක් තියෙනවද කියලා අහලා ඒක කාරණේ ඇත්ත බව හෙළි වුණාට පස්සේ ඔන්න ඊළඟට ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අර මිත්‍යා දෘෂ්ටිය ඉවත් කරන්න උත්සාහ කරනවා. මොකද්ද මේ පළමුවෙන් ඉදිරිපත් කර ප්‍රශ්නෝත්තර ටික අපි අර කලිනුත් අනුරාධ සූත්‍රයෙන් උපුටා දැක්වූ ඒ බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නමයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය. ඒ අවස්ථාව වශයෙන් අපි පියවර වශයෙන් දැක්වූ අවබෝධ කරගන්නට පහසු වීම සඳහා පළමුවෙන්ම මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම අපි කෙටියෙන් සැලකලා ගත්තොත් ඇවැත්නි යමක රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ඇවැත්නි යමක් අනිත්‍යද එය සැපද දුක්ද? දුකයි ඇවැත්නි යමක් අනිත්‍යද දුකද වෙනස් වන ස්වභාවයද එය මමය මාගේ එය පිළිබඳව මේ මගේය මේ මම වෙමි මේ මගේ ආත්මයයි සිතා ගැනීම කියා ගැනීම සුදුසුද සුදුසු නැත් කියලා අන්නේ එතකොට පළමුවෙන්ම ත්‍රිලක්ෂණය පිළිබඳ මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් අනාත්ම ලක්ෂණය මතු කරගත්තා. ඒක පළමුවෙනි පියවර. ඊළඟට ඒ මතු කරගත්තු අනාත්ම ලක්ෂණය 11 ආකාරයකින් සම්මර්ෂණය සඳහා යොදවනවා. එහෙමනම් අවත්නි යමක එම නිසා අර යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා උලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යං දූරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒ මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ආදි වශයෙන් යම් රූපයක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිතිද ඊළඟට ආධ්‍යාත්මිකද බාහිරද අජ්ජත්තිකං වා බාහිරං වා හීනං වා පනිත ඕලාරිකං වා සුකුමං වා ඖදාරිකද ඕලාරිකද රළුද සියුම්ද හීනද ප්‍රනීතද ළඟ හෝ ඈත හෝ වේද මේ කියන මේ හැම රූපයක්ම රූපස්කන්ධ සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව මේ මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි ආදී වශයෙන් සම්මර්ෂණය කරනවා කියලා ඒ විදිහට එක් එක් ස්කන්ධය පිළිබඳව ප්‍රකාශ කරලා එතනින් ඒ විදිහට ඒ යතහ භූත වශයෙන් දැකීම නිසාම නිබ්බිදාව ඇති කරගෙන නිබ්බිදාවෙන් කෙනෙකු විමුක්ත වෙන ආකාරය ක්ෂීණාශ්‍රව තත්ත්වයටපත් වෙන ආකාරය ඒ දෙවෙනි පියවර වශයෙන් ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් යමක ස්වාමීන් වහන්සේට ඒත්තු ගැනීම. ඊළඟට තුන්වෙනි පියවර හැටියට ඒකත් අර බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අසූ ප්‍රශ්න වලට අදාළයි. ඒ විදියමයි ඊළඟට අහනවා එහෙමනම් දැන් මේ විමුක්ත භික්ෂුව පිළිබඳව මේ තථාගතවරයා පිළිබඳව මෙන්න මෙහෙම කියන්න පුළුවන්ද? යමක මේ රූපං තථාගතෝති සමනුපස්සති. මේ රූපය තථාගතවරයා හැටියට හිතනවද? නැත්ද? එහෙනම් රූපස්මින් තථාගතෝති. රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා හිතනවද නැත්ද? අඤ්ඤතර රූප රූපයෙන් පිට තථාගතයන් වහන්සේ සිටිනවද නැත්ද?
ඊන එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මොකක්වත් නැති කෙනෙක්ද? අරූපී අවේදනෝ අසඤ්ඤී අසංඛාරෝ අවිඥානෝ. ඒක එහෙමත් නැත. අන්න ඊළඟට තමයි අර නිගමනාත්මක විදියට කාරණේ හොඳට මේත්තු ගන්නන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අසනවා මෙන්න මේ ප්‍රශ්නේ. එත්තේ ආවුසෝ යමක දිත්තේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානී කල්ලන්නුතං වෙය්‍යා කරණං තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසෝ භික්ඛු කායස්ස බෙහෙදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ. ඉතින් මෙහිදී මේ පිළිබඳව අවත්නි යමක මේ කාරණෙහිලා දිටු දෙමිහිදීම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගත කෙනෙකුන් නොලැබෙන කල්හි අර ඔබ වහන්සේ කලින් කළ විවරණය ඒ කියන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කර ආකාරයට විමුක්ත භික්ෂුව වික්ෂීනාශ්‍රව භික්ෂුව කය බිඳීමෙන් මැත්තේ උච්ඡේද වෙයි කියන මේ මතය හරිද? එතෙන්දී පිළිගන්න සිද්ධ වෙන යමක ස්වාමීන් වහන්සේ නෝහෙතං නැත ස්වාමීනි කියලා පිළිදෙනවා. නැත ආවත්නි කියලා පිළිතුරු දෙනවා. ඊළඟට තව සරියුත් ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් පාඩමක් දීලා තවදුරටත් ඒ ගෝලයාගෙන් ඒ කාරණේ හරියටම ස්ථිරවම පිළිතුරු ලබා ගන්නවා වගේ පාඩම් ලබා ගන්නවා වගේ තවත් ප්‍රශ්නයක් ඊළඟට අසනවා. හොඳයි යමක අවත්නි යමක දැන් කවුරුවත් ඇවිල්ලා යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඔබෙන් මෙන්න මෙහෙම ඇසුවොත් ප්‍රශ්නයක් යෝසෝ ආවුසෝ යමක අරහං කීනාසෝ සෝ කායස බෙහෙදා පරම්මරණ කිං හෝති. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත්. එවත්නි යමක මේ අරහත් කීනාසෝයන් වහන්සේ කය බිඳී යාමෙන් මරණින් මත්තේ ඒ තැනත්තට මොකද්ද වෙන්නේ කියලා එහෙම ඇහුවොත් ඔබ මොකද්ද පිළිතුරු දෙන පිළිතුර මොකද්ද? ඔන්න ඊළඟට තමයි අපේ ඊ타ත්ම වටිනා නිගමනාත්මක හොඳ පිළිතුරක් මේ යමක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශ වෙන්නේ. රූපං එතකොට මම දෙන්න පිළිතුර මේකයි. රූපං කෝ ආවසු අනිච්ඡං යදනිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තං නිරුද්ධං තදත්තගතං. ඒ විදිහටම වේදනා ආදී අනිකුත් ස්කන්ධ පිළිස. එවැත්නි රූපය අනිත්‍යයි යමක් අනිත්‍යද නම් ඒ දුක යමක් අනිත්‍යද ඒ දුකයි ඒ දුක යමක් දුකද ඒ නිරුද්ධ වුණා ඒ අස්තයට ගියා. එච්චරයි කතාව. එතකොට ඔන්න ඔය විදිහටයි මම දෙන පිළිතුර. තථාගත වචනයක්, සත්ව වචනයක්, පුද්ගල වචනයක් මොකක්වත් කිට්ටුවකටත් අහලකටවත් ගරගෙන නැහැ මේ පිළිතුරේ. එපමණක් නෙවෙයි ඊළඟට මෙතෙන්දී ප්‍රකාශ කරන එක්තරා සතුටු ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා මේ යමක ස්වාමීන් වහන්සේ මගේ ඒත් වශයෙන් අර කලින් අහපු ප්‍රශ්නේදී ප්‍රකාශ කරන්නේ කලින් මට මෙන්න මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් තිබුණා අර විදියට අර තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මරණින් මත්තේ විමුක්ත භික්ෂුව උච්ඡේද වේ කියලා ඒ විදිහේ වැරදි අදහසක් මගේ තිබුණා පාපක දෘෂ්ටියක් ඒ අවිද්‍යාව නිසායි නමුත් මේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය අහලා ඒ පාපක දෘෂ්ටියත් ඉවත් වුණා ඊළඟට තව වචන කීපයක් ප්‍රකාශ කරනවා ධම්මෝච මේ අபிසමිතෝ ඒ අදහස එයින් කියවෙන්නේ සෝවාන් මාර්ගඵලයක් ලැබුවා. එතකොට එතනින් නැවතුනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එතකොට මේ දැන් සෝවාන් වෙලත් ඉවර අර ප්‍රශ්නෝත්තර ටික ඉවර වෙනකොට මේ අර පාපක දෘෂ්ටියක් අරගෙන අනික් ස්වාමීන් වහන්සේලටවත් හික්මවන්න බැරි වුණු භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි සාදු සාදු කියලා ඒ පිළිතුරු වලට ඒවා පිළි අරගෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි මම මේ කාරණේ තවදුරටත් පැහැදිලි වීමට මම උපමාවකුත් දෙන්නම් කියලා. ඒ උපමාවත් ඊටාත්ම වටිනා ගැඹුරු උපමාවක්. මෙන්න මේකයි උපමාව. ඔන්න යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් සිටිනවා. ගහපති පුත්තුවා බොහොම ධනවත්. බොහොම භෝග සම්පත් ඇති. ඒ වගේම හොඳ ආරක්ෂා සංවිධාන ඇතිව ජීවත් වෙන ගෘහපතියෙක්. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයාට යම්කිසි සතුරෙක් ඇති වෙනවා. සතුර ඇති වුණාට මොකද ඒ සතුර එලි කරන්නේ නැහැ තමාගේ සතුරුකම. ඒ වෙනුවට මේ සතුර කරන්නේ කල්පනා කරනවා මට මේ පුද්ගලයා මරන්න නම් විශ්වාසයට අරගෙනයි මරන්න ඕනේ කියලා බොහොම ගරුසැලකිලි ඇතිව ලං වෙලා උපට්ඨහයන් මේ බන්තේ අහං බන්තේ මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා පවරනවා. අර ගෘහපතියත් ඒක පිළි අරගෙන උපස්ථායකයෙක් හැටියට යොදවනවා.
ඒ වගේම මේ තැනත් බොහොම කීකරුව. පුබ්බුට්ඨායි පච්චානිපාති කිංකාර පටිස්සාවි මනාපචාරී පියවාදී ආදී වශයෙන් දක්වන ආකාරයට අර ස්වාමියාට කලින් නැගිටිමින් පසුව නිින්දට යමින් කියන දේ වැඩ කටයුතු කරමින් ඊළාට බොහොම මනාපන්දුමින් හැසිරෙමින් ප්‍රිය වචන දොඩමින් ওই විදිහට උපස්ථාන කරනවා. එතකොට ඒක දැකලා අර ස්වාමියා අර ගෘහපති හෝ ගෘහපති පුත්‍රයා හිතා ගන්නවා මේ මගේ හොඳ මිත්‍රයෙක් කියලා බොහොම සුහද කෙනෙක් කියලා විශ්වාසය ඇති කර ගන්නවා. යම් අවස්ථාවක අර සතුරු පුද්ගලයා තේරුම් ගත්තා නම් දැන් ඉතින් මට හොඳට විශ්වාසයි මේ පුද්ගල විශ්වාසය අරගෙන තියන්නේ කියලා දැනගත්තා නම් අන්නේ අවස්ථාවේදී තියුණු ආයුධයක් අරගෙන අර තමන්ගේ ස්වාමියා තනිව සිටින වෙලාව බලලා මරනවා. ඊළඟට ඔන්න ප්‍රශ්නෝත්තර ක්‍රමයේ ආසාරිපු මේකයි උපමාව. ඊළඟට ප්‍රශ්න ඒක උඩ ප්‍රශ්න කීපයක් නගනවා යමක ස්වාමීන් වහන්සේගෙන් උත්තර ලබා ගැනීමට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කුමක්ද යමක සිතන්නේ දැන් අර සතුරු පුද්ගලයා අර ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා වෙත එළඹිලා මම උපස්ථාන කරන්නම් කියලා ඒ පැවසු අවස්ථාවේ ඒ අවස්ථාවෙත් ඔහු වදකෙක් නොවේද? වදකයා නමුත් අර ගෘහපතියා දැනගෙන හිටිය නැති එක පමණක් නොවේද මෙතන කාරණය? ඒක එහෙමයි කියලා යමක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අර පැවරු අවස්ථාවේ වගේම අර උපස්ථාන කරන අවස්ථාවේ අර පුද්ගලයා වදකයාම නේද? අර සේවකයෙක් හිටියට වදකයා. ඒකත් එහෙම බව පිළිගන්නවා. ඊළඟට මරුව අවස්ථාවේ ඒක අහන්නම දෙයක් නෑ ඒ වදකයාමයි. නමුත් වදකයා බව තේරුම් ගත්තේ නෑ ස්වාමියා. ඔච්චරයි වෙනස. මේ වදකෙක් මේ උපස්ථාන කරන්නේ. නමුත් මිතුරෙක් හැටියට සුහද කෙනෙක් හැටියට හිතාගෙනයි අර විදිහට උපස්ථානය තබා ගත්තේ. ඔන්න එතකොට මේ ඊළාට උපමේය සම්බන්ධ කරනවා. ඒව මේව කෝ ආවුසෝ යමක අසුතවා පුතුජනෝ රූපං අත්තතෝ සමනුපස්සති. මේ එක් ස්කන්ධයේ ආත්මය හැටියට සලකනවා. ඒ වගේම සෝ අනිච්ඡං රූපංති යථා භූතං නප්පජානාති දුක්ඛං රූපංති යථා භූතං නප්පජානාති අනත්තං රූපංති යථා භූතං නප්පජානාති සංඛතං රූපංති යථා භූතං නප්පජානාති වදකං රූපංති යථා භූතං නප්පජානාති. ඒ වගේම අශෘතවත් පෘථග්ජනයා මේ අනිත්‍ය රූපේ අනිත්‍යයි දැන් යථා භූත වශයෙන් දන්නේ නැහැ. දුක් සහිත මේ රූපය දුක කියලා තේරුම් ගන්නේ නැහැ. අනාත්ම ඒක අනාත්ම හැටියට තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම සංඛත දෙයක් වූ මෙය අසංඛත බව තේරුම් ගන්නේ නැහැ. වදකෙක් බඳු මේ රූපය වදකෙක් බව තේරුම් ගන්නෑ. එතකොට ඒකයි අශෘතවත් පෘථග්ජනයාගේ ආකල්පය. එහි ප්‍රතිඵලය ඊළඟට දක්වනවා. එම නිසා මේ අශෘතවත් පෘථග්ජනයා ස්වરૂපං උපේති උපාදීයති අදිඨාති අත්තාමේති. ඒ රූපයට ලං වෙනවා. රූපය අල්ලා ගන්නවා. රූපය පිළිබඳව මේ මගේ ආත්මයයි කියලා හිතා ගන්නවා. ඒ විදිහටම එක් ස්කන්ධය පිළිබඳව වැරදි අදහසක් වැරදි ඇල්මක් ඇති කර ගන්නවා. එම නිසා ඒ අශෘතවත් පෘථග්ජනයා ඒ විදිහේ ඇති කරගත්තු මිත්‍යා සංකල්පනාව නිසා දීර්ඝ කාලයක් දුකට භාජන වෙනවා. ඊළඟට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව ප්‍රකාශ කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සෝ රූපං න අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය හැටියට බලන්නේ නැහැ, දකින්නේ නැහැ, සලකන්නේ නැහැ. ඒ වගේම අනිච්චං රූපන්ති යථා භූතං පජානාති දුක්ඛං රූපන්ති යථා භූතං පජානාති අනත්තං රූපන්ති යථා භූතං පජානාති සංඛතං රූපන්ති යථා භූතං පජානාති වදකං රූපන්ති යථා භූතං පජානාති. ඒ වගේම අර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය වූ රූපය අනිත්‍ය හැටියට තේරුම් ගන්නවා, දුක් සහිත රූපය දුක් බව තේරුම් ගන්නවා, අනාත්ම බව තේරුම් ගන්නවා, සංඛත බව තේරුම් ගන්නවා, වදකේක් බව තේරුම් ගන්නවා. ඒ විදිහට ඒ තේරුම් ගැනීම නිසා ඒ ආර්ය පුද්ගලයාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා ඔන්න ඔය විදිහට අර උපමේ හොඳට සංසන්දනය කළා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණේ හේතු ගැන්වුවා යමක ස්වාමීන් වහන්සේට. අත්ත වශයෙන් අර මේ එක් ස්කන්ධය කලින් ඉඳලම වදකියෝ. නමුත් වදක බව දැනගෙන නැතුව ආත්මය මමයේ මාගේ කියලා කියා ගන්න තත්වයක් ඒ සාමාන්‍ය ලෝකයා තුල තිබෙන බවයි පිළිකරේ.
මේ දේශනාව අවසන් වෙනකොට යමක ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මහ පුදුම ප්‍රකාශයක් කරනවා. මෙන්න මෙහෙම දේවලුත් වෙනවා ආයවත්නි සාරිපුත්‍ර. ඔබ වහන්සේ වැනි ඒ සබ්‍රහ්මචාරීන්ට හිතකාම වූ වැඩදායක වූ අනුකම්පක වූ අය හිතවතුන් සිටින අයට මෙහෙම දෙයක් වෙනවා. කොහොමද දෙයක්ද? ඔබ වහන්සේගේ මේ දේශනාව අහලා මගේ සිත ආශ්‍රයයන්ගෙන් මිදුණා. රහත් වුණා. සමහර විට සම්දිට්ඨික ධර්මීය සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ආදී ගුණ ගැන සැක කරන මේ යෝගිය මේක සමහර විට මේක මහ පුදුමයක් වගේ වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ අර අනිත් භික්ෂුන් වහන්සේලාට හික්මවන්න බැරි මහා වැරදි පාපක දෘෂ්ටියක් ඇති යමක භික්ෂුවකින්. ඉවර වෙන්නේ අරහත් බව ප්‍රතිඥා දෙන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන යමක ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ. එතකොට ඔන්න ඔය විදිහේ තත්ත්වයක් මේ තේරෙනවා අපිට මේ යථාර්ථගත වරයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ මේ අව්‍යාකෘත ප්‍රශ්නේ යට කොයි තරම් වටිනා ධර්ම කොටාසයක් තිබෙනවද කියලා. මේවට සමහරව අත ගහන්න බයයි. යම් කිසි බීතියක් තිබෙනවා. සමහර විට ශ්‍රද්ධාව නිසා, ප්‍රඥාව නැති ශ්‍රද්ධාව, ප්‍රඥාවෙන් බලයක් නොලැබූ ශ්‍රද්ධාව නිසා මේ ප්‍රශ්නයට අත ගහන්න බයයි සමහර කෙනෙක්. නමුත් මේක තුල තිබෙන්නේ අර සම්මාදිට්ඨිය පිරිසුදු වෙන වටිනා ධර්ම කොටාස රාශියක්. ඒක නිසා තමයි අර යමක ස්වාමීන් වහන්සේ රහත් උනේ. එතකොට මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ සූත්‍රය ආශ්‍රයනොත් මේ අව්‍යාකෘත ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ මේ අව්‍යාකෘත ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ විසඳුම ඇත්ත වශයෙන්ම ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා වශයෙන් සැලකිය හැකි බව. මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා කියලා කියන්නේ අර සත්පුද්ගල කියන ඒ සාමාන්‍ය ලෝකයේ තියෙන ව්‍යවහාර ඒ වයින් ඉවත් වෙලා බුදු ධර්ම ස්වභාවයක් හැටියට චතුරාර්ය සත්‍ය දේශනාවම මතු කරවන ඒ වගේම මේ සත්පුද්ගලයේ ඒ ආදී කිසිවක් නැති තත්වයක් හඟවන දේශනා. මෙන්න මේ දේශනා සාමාන්‍යයෙන් ලෝකයාට බියගෙන දෙන දේවල්. ඒක නිසා තමයි අර අනාගතය බලාවදාරලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ බුද්ධ කාලයේත් මේවා තේරුම් ගැනීමට අපහසුව නොයෙකුත් පටලැවිලි තිබුණු බව හෙළි වුණා. ඒ වගේම විශේෂයෙන්ම අනාගතයේදී මේ බඳු මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා වලට ඒ අනාගත භික්ෂුන් වහන්සේලා න සුසුසanti න සෝතං ඕදහන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සanti කියලා එහෙම සඳහන් වෙනවා. මේවට කන් දෙන්නේ නැහැ. මේවට අහුම්කම් දෙන්න කැමති වෙන්නේ නැහැ. මේවට කන් නමන්නේ නැහැ. මේවා තේරුම් ගන්න උත්සාහවත් කරන්නේ නැහැ කියලා. උත්සාහයක් කරන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ ධර්මයේ ඊ타ත්ම ගැඹුරු අංශයක් පිළිවෙන මේ කාරණය කියන අපට තවදුරටත් හිතා ගන්න තේරුම් කරන්න පුළුවනි. දැන් ඔන්න මහදෙය්‍යම කියලා කියන්නේ දෙයියන්ගේ තොවිලයක්. ඔය දෙයියන්ගේ තොවිලයක් ඉවර වෙන එළි වෙන ජාමේදී ඇදුරා එක්තරා විදිහක ත්‍රාසජනක වැඩක් කරනවා. පන්දමයි දුම්මල අහුරයි අරගෙන ගේ පුරා යමින් ඔය ඇඳපුටු මේස යටට අල්මාරි යටට පොත් පෙට්ටි වලට මල්බලි වලට හැම එකටම දුම්මල පාරවල් ගහනවා. මහා ගිනි දැල් නගිනවා. සමහර කෙනෙක් බය වෙනවා මේ ඇදුරා ගේ ගිනි තියන්න හදනවාද කියලා. ඔන්න ඔය විදිහටම දෙවි මිනිසුන්ගේ සිත්වල තිබෙන සක්කාය දිට්ඨිය දුරලීමට අර අදුර විදියට කරන්නේ අර ගේ ගිනි තියන්න නෙවෙයි යක්ෂ ප්‍රේත භූත දෘෂ්ටි ඉවත් කිරීමට. ඒ වගේම මේ තිලවගේ දුරාණන් වහන්සේටත් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වූ බුදුරජාණන් වහන්සේටත් ওই විදිහේම දුම්මල ගැහිමක් කරන්නට සිද්ධ වුණා. කුමකටද දුම්මල ගැහුවේ? මේ භාෂා ව්‍යවහාරයට, මේ භාෂාවේ තිබෙන යම් යම් වචන වලට මේ භාෂාව උපයෝගී කරගෙනයි මේ ධර්මය දේශනා කළේ. නමුත් අතර්කාවචර ධර්මයක්. භාෂාවේ ව්‍යාකරණයට, තර්කයට යට වෙන්නේ නැති. ඒවා ගැඹුරටම විග්‍රහ කරන විදිහේ මහා පුදුම ධර්මයක් මේක අතර්කාවචර දේශනා. ඒක නිසා තමයි අර සතර කොන් ප්‍රශ්න වලින් කිට්ටු කරන්න බැරි මේ ධර්මයට. ඒවා ඉක්මවල යනවා. සත්ව ප්‍රඥාප්තිය ඉක්මවල ගිය රහතන් වහන්සේ. අර සංසාර වටේන් ප්‍රඥාප්තිය ආදීන් ඒවා ඉක්මවල ගියා. අන්නේ බඳු තත්ත්වයක්. එතකොට ඒක නිසා තමයි අර දුම්මල පාරවල් ගැහුවා මේ අත්තා කියන වචනේට බුදුරජාණන් වහන්සේ සමහර විට දුම්මල පාරවල් ගහලා තිබෙනවා. ආත්ම කියන වචනේ ලෝකයා ඊටම ප්‍රිය කරන වචනයක්. බුදුරජාණන් වහන්සේටත් ඒ වචනේ යොදන්න සිදු වුණා. ධම්මපදයේ අත්වග්ග කියලා වෙනවම වග්ගයකුත් තිබෙනවා. නමුත් අත්ත කියලා කියන්නේ අර නිත්‍ය ආත්මයක් කියන ඒ අදහසින් නෙවෙයි. තමා කියන එක. සමහර කෙනෙක් ওই ධම්මපදයේ අත්තා කියන වචනය
සඳහන් වෙන තැන් ඒ ආත්මයක් කියන අදහසින් විග්‍රහ කරන්න ගිහිල්ලා අමාරු වෙන අවස්ථාවලුත් තිබෙනවා. දැන් අත්තාහි අත්තනෝ නාථෝ කෝහිනාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලබති දුර්ලභං කියන ඒ බඳු ගාථාවල ඒ අත්ත වගේ තියෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ තමාගේම ගැලවුම්කාරයයි කියලා. අත්තාහි අත්තනෝ නාථෝ වෙන පිට ගැලවුම්කාරයෙක් කවුද කොහෙද? තමා හොඳට দমনය වුණාම හොඳ ගැලවුම්කාරයෙක් ලබා ගන්නවා කියන ඒ විදිහේ අදහසක්. එතකොට මේක දැකලා සමහර කෙනෙක් ආත්මය කියලා ගන්නවා. නමුත් බාල වර්ගයේ සඳහන් වෙනවා පුත්තාමත්ති ධනං අත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාවි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මට පුතුන්ගේ සිටිනවා ධනිය තිබෙනවා කියලා මෝඩයා හිතනවායි. නමුත් තමාට තමාවත් නැත්. එතෙන්දි ප්‍රකාශ කරන තමාට තමාවත් නැත්. පුතුන් සාධනය කොයින් අන්නේ බඳු තැන්වල එතකොට කලින් ප්‍රකාශ වුණා අත්තාහි අත්තනෝ නාතෝ තමාගේ ගැලුම්කාරය. මෙතෙන් ප්‍රකාශ වෙන තමාට තමාවත් නැත. අන්න විදිහට අර වචන නිසා ලෝකයා ඇති කරගත හැකි වැරදි අදහස් සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේට ඒවා කපා හැරීමට සිද්ධ වුණා. ඒ වගේම තමයි අර සත්ත්‍ය කියන වචනයට දැන් අපි ඒක දිගින් දිගට අපි ඒක විග්‍රහ කළා නේ නිරුක්ති ආදී දක්වමින් සත්ත්‍ය කියන වචනේට. ඒ වගේම තමයි තථාගත කියන වචනේට. තථාගත කියන වචනේ යට කොයිතරම් උත්සාහ කළත් අර සක්කාය දිට්ඨිය හැංගිලා තිබෙනවා. ඒක නිසා තමයි අර වගේ ප්‍රශ්න අහන්නේ. ඒක නිසාම තමයි තථාගත වචනය පිළිබඳව මේ විදිහේ අර ධර්මානුකූල කාරණා පිළිබඳව ගැඹුරට තේරුම් ගන්නව පවා බය වෙන්නේ කෙනෙක්. සක්කාය දිට්ඨිය තුළ ඉලගගෙන සිටිනවා. තථාගත. ඒ වගේම වචනයක් තමයි ලෝක කියන වචනේ. ලෝක. මේ ලෝකයේ පිළිබඳව අදහස ඒ ලෝක කියන වචනයට බුදු පියාණන් වහන්සේ ගැහුව දුම්මල පාරවල් කීපයක් අපි කලිනුත් අපට හමු වුණා. අර සලායතනේ ආශ්‍රයෙන් ලෝකේ හැඳුන්වූ තැන්. ඒ වගේම අර අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ආදී වශයෙන් අර අව්‍යාකට වස්තු වලම තිබෙනවා ලෝකය සසතෝ ලෝකෝ අසසතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ආදී වශයෙන් ලෝකයේ සදාකාලිකද සදාකාලික නොවේද ලෝකය අන්ත සහිතද එහෙම නැත්නම් අන්තයක් නැද්ද ආදී වශයෙන් මේ අසු ප්‍රශ්න ඒ හැම එකදීම අර ලෝකය කියලා ගත්තේ මේ අය සාමාන්‍ය සම්මුතියේ තියෙන ඒ ලෝකයක්. සාමුන්ති ලෝකේ හැටියට චක්කවාල ලෝක කියලා ඒ අටුවාවල ඒක තෝරන්නේ. නමුත් පුතු පියාණන් වහන්සේ ගැඹුරු වශයෙන් ඒ ලෝකපදයේ විග්‍රහ කරලා දක්වුවා මේ සලායතනයේ ආශ්‍රයෙන්. ඒකට ඊටාත්ම වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා. සලායතන සංයුක්තයේ එක්තරා සූත්‍රයක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් සංඝයා වහන්සේලා ඉදිරියේ කරනවා. නාහම් භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතයං දත්තයං අත්තයන්ති වදාමි. නචපනාහම් භික්ඛවේ අපත්වා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකෙහි කෙලවරට පැමිණිය හැකියයි නොවදාරමි. එසේම ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නැතයි ප්‍රකාශ කරමි. මේක බැලුවහම ප්‍රහේලිකාවක් වගේ. ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට එන්නත් බෑ. හැබැයි ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කරන්නටත් බෑ. මෙහෙම ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ ආසනෙන් නැගිටලා විහාරයට වැඩම කළා. අර කලින් බොහෝ සූත්‍රවල ওই විදිහේ ස්වභාවයක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. මේ බොහෝ විට ඒ අර Tamanගේ ශ්‍රාවකයන් වහන්සේලා ලවා මේ ධර්මය විග්‍රහ කරවන්නට එක්තරා අභ්‍යාසයක් දීමට වෙන්න ඕන. එතකොට එහෙම ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ විහාරයට වැඩම කළාට පස්සේ ඒ සිටිය සංඝයා වහන්සේලා එකතු වෙලා අනේ මේ තරම් මේ කෙටියෙන් ප්‍රකාශ කළා මේ මහා ගැඹුරු ධර්මයක් අපිට මේක තේරෙන්නේ නැහැ. කොහොමද දැන් මේකේ අර්ථය ගැඹුරින් තේරුම් ගන්නේ කොහොමද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයාචනා කරනවා. උන්වහන්සේත් අර අනිකුත් සූත්‍රවල වගේම ටිකක් අදිමදි කරලා නමුත් ඉදිරිපත් වෙලා ඔන්න ඊළඟට විවරණය දෙනවා. අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ කෙටි පාඨයේ විවරණය මා තේරුම් ගන්නේ මෙහෙමයි කියලා යේනකෝ ආවුසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤේ හෝති ලෝකමානි අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ එන නකෝ ආවුසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤේ හෝති ලෝකමානි චක්ඛුනා කෝ ආවුසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤේ හෝති ලෝකමානි සෝතේන ධානේන ජීවහාය කායේන මනේන ලෝකස්මින් ලෝකසඤ්ඤේ හෝති ලෝකමානි
යේන කෝ ආවුසෝ ලෝකස්මින් ලෝක සංඤී හොති ලෝකමානී අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන විග්‍රහය මේකයි. එවත්නි යමකින් යේන කෝ ආවුසෝ ලෝකස්මින් යමකින් ලෝකයේ පිළිබඳව එහෙම නැත්නම් ලෝකයෙහි ලෝක සංඥාවක් ලෝක මානයක් ලෝකය කියලා කියන මානයක් මැනීමක් ඇති කරගනීද අන්න ඒ බඳු අන්න එයම මම ලෝකයේ හඳුන්වන්නේ. ඒ ආර්ය විනයෙහි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ආර්ය ශික්ෂණයට අනුව ඒ ලෝකයේයි කියනු ලැබේ. කුමකින්ද ලෝකය පිළිබඳ සංඥාවක් ඇති වෙන්නේ? කුමකින්ද ලෝකයක් මැනින්නේ? ඇස, කන, නාසය, දිව, කය, සිත, මනස කියන ඔන්න ඔය හයෙන්. එතකොට මේන් පෙනෙනවා අර ලෝකයේ පිළිබඳව දුන්න විග්‍රහය හරියටම යෝනිසෝ මනසිකාරය අනුව දුන්න විග්‍රහයක්. අර අව්‍යාකත ප්‍රශ්නවල ලෝකයේ හැඳින්වුවේ අයෝනිසෝ මනසිකාරය. ඔය දැන් ලෝකයා මේ කාලෙත් ඔය විද්‍යාඥයින් එහෙම මේ නොයෙකුත් ආකාරයෙන් ඔය ලෝකයේ කෙලවර සොයන්න යන්නේ අර අයෝනිසෝ මනසිකාරයෙන් හිතාගත්තු ලෝකයක්. ඔය චක්‍රවාල ලෝකයේ ආදි වශයෙන් දක්වන ඒ ලෝකය. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේ ඊළඟට මේ දේශනාව මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කළ දේශනය අර භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකරාම බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම සම්මත කරලා දාලා. එතකොට මේක බුද්ධ දේශනයක් පමණටම සත්‍ය හරිකක් හැටියට පිළිගත්තු දෙයක්. මෙයින් හැඟෙන්නේ අර සලායතනයේ ආශ්‍රයෙන් මේ සලායතනයේ ආශ්‍රයෙන්මයි ලෝකයා ලෝක සංඥාවක් ඇති කරගන්නේ. ලෝකය කියලා මැනීමක් ඇති කරගන්නේ. ලෝකමානී කියලා කියන්නේ දැන් මේ කාලේ කියන ලෝකමාන්‍ය නෙවෙයි ලෝකයක් මැනීම. ඒක අපිට ඒක උපමාවක් ගත්තොත් ඒක නිදසුනක් ගත්තොත් දැන් ලෝකයේ හැම රටකම වගේ දිග මැනීම ආදියට භාවිතා වෙන ඒ මිනුම් දණ්ඩ කුමක්ද? අඟල, වියත, අඩිය, රියන, බඹය මේවා මේ කය ආශ්‍රයෙන් මේ ශරීරය ආශ්‍රය කරගෙන මේ ශරීරය ආශ්‍රයෙන් මේ ඒක තමයි මිනුම් දණ්ඩ. ඒ වගේම ඇහත් මිනුම් දණ්ඩ කරගෙනයි මේ ලෝකයක් මනින්නේ. ওই විදිහට මේ ඔක්කොම ලෝකයේ තිබෙන මිනුම් දඬු මේ එක් එක් ආයතනයන් ආශ්‍රය කරගෙන. අන්න ඒක නිසා තමයි මේක යෝනිසෝ මනසිකාරයෙන්ම කළ ලෝක විවරණයක්. ලෝකය කියන පදයේ පිළිබඳ විවරණයක්. මේක පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් තමයි ලෝකයේ මේ කෙනෙක් ඔය හිතාගන්නේ මේ එක් එක් ලෝක හරියට ඒවා අර ඝන සංඥාවෙන් ගත්තු අදහසක් තමයි මේ සාමාන්‍ය සම්මුති ලෝකය. මේ ඝන සංඥාවෙන් ගත්තු අදහස නිසාම ඒ වායේ සත්‍යතාවක් නැහැ. මක් නිසාද? ඒ ලෝකයේ පැවැත්ම හිම් පිටින්ම හට ගැනීම නැතිවීම කියන ඒ ධර්මතාවෙන් යුක්තයි. ඒ ධර්මතාව අමතක කිරීමෙන් තමයි ඝන සංඥාව ඇති වෙන්නේ. දැන් යම්කිසි විද්‍යා ප්‍රදර්ශනයක් බැලීමට ගිය දෙන්නේ ඒ ප්‍රදර්ශනයේ තිබෙන මැජික් කේතලයක් දිහා බලාගෙන සිටිනවා. මැජික් කේතලයකින් වතුර වැක්කිරෙනවා යම්කිසි භාජනයකට. එක්කෙනෙක් බලාගෙන ඉන්නවා මැජික් කේතලයේ හිස් වෙනකන්. තව කෙනෙක් බලාගෙන ඉන්නවා භාජනයේ පිරෙනකන්. මේ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව? අර මැජික් කේතලෙන් වැක්කිරෙන වතුර ධාරාව තුලින් සංගවිලා යම්කිසි බටයක් උඩට යනවා. ඒක නිසා මැජික් කේතලේ හිස් වෙන්නේත් නැහැ. අර වතුර භාජනේ පිරෙන්නේත් නැහැ. ඕකමයි ඕක මැජික් කේතලේ කියලා කියන්නේ. ওই විදිහේ දේවල් ওই විද්‍යා ප්‍රදර්ශනවල එහෙම තිබෙනවා. ඔන්න ওই විදිහට තමයි මේ ලෝකය. මේ ලෝකයේ සංවට්ට විවට්ට වශයෙන් අපි ගත්තොත් ඒක පුළුල් අර්ථයකින් සංවට්ට විවට්ට වශයෙන් මේ මහා ලෝක සක්වල කියන වචනින්ම තේරෙනවා ඒ චක්‍රාකාරයක්. ලෝකයේ ප්‍රවර්තනයේ චක්‍රාකාරයි. සක්වල කියන ඒ වචනවලත් තිබෙනවා සංවට්ට විවට්ට හැම එකෙම අර වට්ට කියන වචනේ සඳහන් වෙනවා. චක්‍රාකාරයි. අර උදයබ්බය කියලා කිව්වා වගේම තමයි. එතකොට ඒ එක ලෝක ඒ සක්වලයක් විනාශ වෙලා යනවා. ඊළඟට තව සක්වල වල තව බ්‍රහ්ම විමාන ආදී මතු වෙනවා. ওই විදිහට ලෝකයේ එහෙම් පිටිම පැවැත්ම අර හට ගැනීම නැතිවීම කියන දෙක උඩයි පවතින්නේ. ඒක චක්‍රයක්. ඒකට චක්‍රයක් නම් මේකේ කොනක් දකින්නේ කොහොමද? මේක සදාකාලික හෝ සදාකාලික නොවන බවක් කියන්නේ කොහොමද? මේ ප්‍රශ්නේම වැරදි. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ කියලා බුදු පියාණන් වහන්සේ දුන්න නිර්වචනය හරියටම හරි. මේක බිඳි බිඳි යන සිඳි බිඳි යන දෙයක්. ඒ බින්දින බව අමතක කරලා සමුදය පක්ෂයේම හිත පිහිටුවාගෙනයි සාමාන්‍ය අසෘතවත් පුතඥයා ලෝකය කියලා සම්මුති ලෝකයක් හදාගෙන ඉන්නේ. නමුත් මොහොතක් පාසා මේක අර ඇතිවීම නැතිවීම දෙකම පෙළෙනවා.
එතකොට ඒකම තමයි දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තිබෙන්නේ මේ ශරීරයේ මේ හැම එකෙම තිබෙන්නේ අර උදයබ්බේ ස්වභාවයයි. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ අර ලෝකය පිළිබඳව අලුත් විග්‍රහයක් ආර්ය විනී ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය විග්‍රහ කරන්නේ මේ සලආයතනයන් ආශ්‍රය කරගෙන. මේින්ම ඊළඟට දැන් එතනට අහු වෙනවා මනසත් ධර්මයනොත්. එතකොට මෙතනින් මේ හැම එකක්ම අහු වෙනවා මේ සලආයතනයට. සලආයතනෙ පිට කිසිවක්ම නැහැ. ඔන්න ඒ විදිහේ තත්වයක් අපි දැනට කාලය අවසාන වෙගෙන ඉන්න නිසා අපි අදට එතනින් නතර කරනවා. උත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්පතං